ගොඩක් යන්න හදන්නේ ඉස්සරහින්ම. I think this is okay. Yeah. Okay. අපි දැන් ස්විට්සර්ලන්ඩ් වල කොට දැස්සා. අපි පින්ක් බස් එකේ පින්ක් බස් එකේ. අර තියෙන යුරෝ 10යි. 9ක් සතමානේ කියලා. මතකට එන්න යුරෝ 10යි. ඒක අපේ ලක්ෂයකට වගේ නම් වෙන්නේ නැත්නම් නම් එන්න වෙන්නේ නැහැ. එන්න වෙනවා ලොකු ගාණක් යනවා. දැන් අපි හොටෙල් එක හොයාගෙන යන්න ලැහැත්ති. වැඩේ තියෙන්නේ මේ යුරෝප් රෝමින් ඩේටා වැඩ කරන්නේ නැහැ මෙහාට. දැන් මේක තමයි ලොකු ප්‍රශ්නේ. අපි ගන්න හදන්නේ 24 hours ටිකට් එකක්. එකක් කටාය 80යි දෙකට 10යි එකක් ගන්නවා. මේක තමයි අපි 24 hour ටිකට් එක. අද 6 ඉඳලා හෙට හවස 6 වෙනකම් පුළුවන් මම යන්න. ලයිව් එක බලමු. යන්න බස් එක නේ ට්‍රෑම් ගන්න තියෙන්නේ. ට්‍රෑම් එක. No, I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up. No, I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Museo Nacional කියලා තිබ්බේ කියන්නේ National Museum. මේ සූරිච් වල අපි බෑග් චෙක් කරා අර තේරුමක් නැතුව චෙක් කරා. ලංකාවේ ඊට පස්සේ මේ යාම අයින් කරන්න කියලා කිව්ව එක්තරයි. ඊට පස්සේ අයින් කරලා දැන් අපිට ඇතුළට ආවා. හොටෙල් එක හොයාගෙන ආවා. සූරිච් ටවුන් එකේ ඉඳලා මම හිතන්නේ කිලෝමීටර් 3ක් විතර තිබුණේ. ඔව් 3-4ක් විතර. මේ ඒ වුණාට මේක තව ටවුන් එකක්. ලස්සන පොඩි ටවුන් එකක්. සූරිච් වලට එහායින් තියෙන. අපේ නම්බරේ 211 මෙතන දැන් 190 ගණන් තියෙනවා. යමු බලන්න. මම හිතන්නේ අපි හරි දැනට ආවා. 211 නම්බර එක. ඔය ළමනේ හාමස්. අපේ හොටෙල් එක. අපේ හොටෙල් එක. බලමු ඇතුළට ගිහිල්ලා. ඊමේල් එක කියලා තිබුණා මේ කී බොක්ස් එකේ කෝඩ් එක ඩිජිට් කරන්න කියලා. ඒක ගහපුවාම කාමරේ යතුරු ආවා. තලංගාන එක. නම්බර 11. Here. Anyway. Wow. Baba. Kind of a dream place. උදේ කෑම අද නම් අනම්මන මොකද නේද අපි මේ සුපර් මාකට් එකෙන් අරන් යනවා මොකද මෙහි ගණන් ඉවසන්න බෑ අපිට. No. Swiss cheese එක toasted පාන් කන්න හදන්න උදේට. ඊට දෙනොත් chocolate cookie එකක්.
පයක හරිනේ අතන හදම්. Goodbye Hermes. අපි හොටල් එකේ යන්නේ පට්ට ප්ලේස් එකක්. හරි කවුරු හරි යනවා නම් මේ අපි රෙකමන්ඩ් කරනවා නියමම තැනක් ආයිතින් ඩ්‍රීම් ප්ලේස් එකක්. කිසිම කරදරයක්වත් නැහැ ගානත් ෂේ. කාමන් කයිඩ් ලස්සනයි අනිත් එක මීට් හැමදේම ඕන දෙයක් තියෙනවා උයාගෙන ගනවා නම් එහෙම හැම දෙයක්ම තියෙනවා. මේ කවුරුත් තෝරෙන්නේ නැහැ අපි දැන් යතුරු දානවා මෙතෙන්ද. කතා ඉවරයි. ඊට පස්සේ එන එක්කනට ආයෙ කෝඩ් එකක් මේ කට්ටිය දෙනවා. මෙතන කෝඩ් එක ඩිජිට් කරනවා යතුරු වටනවා මේකට. වෙන කවුරුත් තෝරන්නේ නැහැ. එහෙනම් goodbye Hermes. මෙතන තියෙන ලස්සන තැනක්. එහා පැත්තෙන් බාබකියු එකකුත් දෙනවා මරලා දාන්න ගන්න. මෙතන ඉන්නේ නේද? මේ සෙට් තියෙනවා. එන්න තඩි වට්ටක්යක් තියෙනවා මෙතන. ගන්නේ සයිස් එකේ. අර හැබැයි තක්කලි තියෙනවා. ඔව් අපි හින වගාවක් ආශ්‍රය කරන තැනකින් වගාව කියන ගොවි පළක් තැනකද? ඔව්. එහා පැත්තේ ගඟ. ගඟේ ලස්සනම හරිය තව ඉස්සරහට. අපි දියල්ල පටන් ගන්න කලින්ද යන්නේ. ගඟද දියල්ලද හරියට කියන්නේ. ස්විට්සර්ලන්තේ රේන් වෝටර්ෆෝල් එක ගානේ නම් අපි චොක්ලට් කිරි හදනවා. සීන ඕනේ කියලා. අර කිරි එකක් මම එක්ස්ට්‍රා ගත්ත එකක් බං. කැපේ වල ඉන්නවා. ඔක්කොම දාලා. ස්විට්සර්ලන්තේ සූරිච් ටවුන් එකේ ඉඳලා මෙතන කිලෝමීටර් 40ක් 50ක් විතර ආවට පස්සේ තියෙන රේන් ෆෝල් එක. ඒකේ නමත් රේන්ම තමයි. රේන් RHEIN රේන්. එතකොට මේක ඇවිල්ලා පළල වෙනවා මීටර 150ක් පළල වෙනවා. එහා මෙහා. අනිත් එක වෝටර්ෆෝල් එකේ උස නම් මහා ලොකු උසක් නෑ මීටර 23යි කියන්නේ. පතුල පේනව කොහොමද? ඔව් පතුල සාමාන්‍යයෙන් පේන බේසින් එකේ. බේසින් එකත් මේ ඒ හැටි ගැඹුරක් නෑ. වැඩේ තියෙන්නේ මේ මේක අවුරුදු 17000ක් විතර පරණයි කියලා තමයි එස්ටිමේට් කරලා තියෙන්නේ වෝටර්ෆෝල් එක මෙතන මේ හැදිලා. අනිත් එක මේ මීටර් කියුබ් 600ක් විතර සමර් එකට තප්පරයට මීටර් කියුබ් 600ක විතර වතුර ප්‍රමාණයක් වැටෙනවලු. අර පොඩි නයගරා ඇල්ලේ ලුක් එකක් තියෙනවා. ඒකේ මැද තියෙන මේකට නගින්නත් පුළුවන්. බෝට්ටුව යන්න ඕනේ ඒක නම් ටිකක් බය වෙනවා. එහා පැත්තේ ළඟට වෙන්නත් පුළුවන්. නගින්න ඕනේ කීකේ හිටියේ මං ප්‍රාර්ථනා කරගෙන හිටියේ නගින්න විදිහක් නැති වෙන්න කියලා.
අපි දැන් බෝට් මේක එකේ- ඩෑම් ඒ බෝට් එක උනත් අර හරිය නිකන් අර වතුර පාරට පැද්දෙනවා මේ ගහගෙන යනවා වගේ. ස්විස්ලන්ඩ් වල ගෝදාසක් ඉන්නවනම් මේක තමයි කන්න දින හොඳම විදිය. සුපර් මාකට් වලින් ගත්තා. ඉඳ තියෙන තැනකට ගියා කෑවා. අපි සුපර් මාකට් වලින් කෑම අරගෙන කනවා මොකද මේ ගිනි ගණන් දෙයිනේ කෑම. පොඩි කෑමක් වුණත් මාර ගණන් යුරෝ ඉතාලියේ යුරෝ දෙකේ එක මෙහි යුරෝ 10ක් 12ක් විතර වෙනවා. පස් කෑල්ලක් එම කන්න බෑ. ඒක මේ වෙලේ සැන්ඩ්විච් හදාගත්තා. ඒ හැම සුපර් මාකට් එකෙන් ගත්තොත් සාමාන්‍ය බජට් ප්‍රයිස් තියෙනවා. සෙන්ඩ් එකේ මොකද හදපු ඕන් ගහන ලෝසි.